රන්වන් දිවසලු තියෙනවා. රන් කොඩි ලෙල දෙනවා. රන් ආභරණ වලින් සෙරසිලා ඉන්නවා. රන්වන් පාට සඳුන් වලින් ගත තවරාගෙන ඉන්නවා. රන්වන් පාට මහනිල් මල් පෙළඳගෙන ඉන්නවා. ප්‍රාසාදයත් රන්වන්, සයනාසනත් රන්වන්. රන් බඳුන් තියෙනවා. රන්වන් කුඩ තියෙනවා. දිව්‍ය රතත් රන්වන්. ඒ අශ්වයිනුත් රන්වන් පාටයි. ඒ විජිනිපතුත් රන්වන් පාටයි. සුන්දරිය, ඔබ මිනිස් ලොව සිටියදී මොන වගේ පිනක්ද කළේ මෙවැනි ලස්සන දේවල් ලබන්න? පින්වත් දෙව්දුව, අපි මේ ඔබෙන් අහන්නේ මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්ට හේතු වුණ පුණ්‍ය කර්මය ගැනයි. සක්දෙවිඳුනි, වැටකොළු නමින් වැල් జాතියක් තියෙනවා. මං ඒ වැලෙන් මල් 4ක් කඩාගත්තා. මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මං ඒ මල්ගෙන බුදුරජුන්ගේ ස්තූපය කරා ගියා. ශාස්ත්‍රෝන් වහන්සේගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුණා. මං ඒ ස්තූපය ගැනමයි සිතා හිටියේ. ඒ ගව දෙන එනවා මන් දැක්කේ නැහැ. මට ස්තූපය ළඟට ගිහින් මල් පූජා කරගන්න අදහස ඉටු කරගන්න බැරි වුණා. ගව දෙන ඇනලා මම මැරුණා. ඉතින් මට ඒ පින රැස් කරගන්න පුළුවන් වුණා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. පින්වත් දේවින්ද්‍රය, මගවා නම් වූ උතුම් දෙවින්ද, මං ඒ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අත්හැරලා ඔබ අතරට පැමිණුනේ. පින්වත් මාතලි, මේ පුණ්‍ය විපාකයේ දිහා බලන්න හරි අසිරිමත් නේද? දිය යුතු දේ ඊතා යන්තම් දෙයක් වුණත් ඒ පින මහත්ඵල ඉපදෙව්වනිව. තථාගත වූ බුදුරජාණන් වහන්සේ ගැන වේවා, තථාගත ශ්‍රාවකයන් ගැන වේවා, සිත පහදවාගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිනාව අල්ප වෙන්නේ නැහැ. පින්වත් මාතලි, එන්න අපිත් තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීමයි සැපය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සම සිතින්ම යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. මේ සත්වයන් සුගතියේ උපදින්නේ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවමයි. යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගතියේ උපදිනවා නම් ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලෝකයට පහළවන්නේ බොහෝ දිනාට යහපත උදා කරන්නටමයි.